ඊයේ උදේ රත්නපුර මණික් කොටුව ළඟ මණික් මිලදී ගන්න ස්ථානයේ ඒ කියන්නේ ස්ථානයේ මේ මණික් මිලදී ගන්න ස්ථානයේ තියෙනවා මේ කුඩ හයි කරලා ඒ කුඩත් එක්ක පොඩි මේසයක් තියෙනවා එක්කෙනා එහෙම ඉඳගෙන තමයි මේ මණික් මිලදී ගන්නෙ. එතකොට සිංහල කෙනාගේ කුඩෙන් තේරෙන වතුර ටික මුස්ලිම් කෙනාගේ මේසේ උඩට වැටුණා කියලා මුස්ලිම් කෙනා සම්දුව පටන් අරගෙන තියෙනවා. පටන් අරගෙන මුස්ලිම් අය සෑහෙන විශාල වශයෙන් ගෙනල්ලා 2500ක් පිටත් වඩා විශාල ප්‍රමාණයක් ගෙනල්ලා සම්දු කරලා ගැටුම ඇති කරාම සිංහල කෙනා තනියම යාගෙන කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. පොඩි පිරිසක් නිසා සිංහල කෙනා එදා බිස්නස් කරන්නේ නැතුව ඒ ටික දාලා යන්න ගිහිල්ලා. ඊට පස්සේ අවුරුදු 5ට අතරමාරට 5ට විතර සිංහල මුස්ලිම් සිංහල පිරිස සහ මුස්ලිම් පිරිස අතර ගැටුමක් ඇති වුණා. ගැටුම ඇති වෙලා පොලිසියත් මැදිහත් වුණා. පොලිසිය ගැටුම ඇති වෙලා දැනට පොලිසිය මේ ගැටුම සිද්ධ වුණු ස්ථානයට එනකොට මුස්ලිම් අය විශාල පිරිසක් එකතු වෙලා මේ ඒ ගැටුමට මූලික වෙච්ච සිංහල ගෙදර වට කරලා ඉස්සරහා පාර ඉස්සරහා විශාල පිරිසක් මේ બ્લોක් කරලා ගේට්ටුව එහෙම හොලවලා ගෙදරට තර්ජනය කරලා තිනවා. එතකොට ඒ වෙනකොට පොලිස් ජිප් එකට එන්න බැරි වෙන්න පාර બ્લોක් කරගෙන උන් ඉඳලා තියෙනවා. ජිප් එකට එන්න දීලා නැහැ. ඊට පස්සේ මොනවාද මේ පොලිසියෙන් දානවා මෙතන ගාඩ් එකට. රෑ එළියට නම් පොලිසියෙන්. එතකොට ඒ ආව පොලිස් නිලධාරීන් මුස්ලිම් අර මුස්ලිම් අයත් එක්ක එකතු වෙලා අරක්කු දීපු දර්ශන විස්තර සහ දර්ශන අපි සතුටුයි. එතකොට ඒගොල්ලෝ ඊයේ රෑ එළියට නම් අරක්කු දී එහෙම ඉඳලා තියෙනවා. එතකොට සිංහල අය දැන් කොහොම අසරණ වෙලා ඉන්නවා කවුරුත් එකතු වෙන්නේ නැහැ. මේකට සම්බන්ධ වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒකට අදත් ඊයේ දවසේ එහෙම ගිහිල්ලා ගියා. ඒකට අද උදේ වෙනකොටත් එහෙමමයි. අදත් මේ වෙනකොට හවස ඉඳලම අද හවස 2-3 ඉඳලම මේ දක්වාම දිගටම දැන් නමුත් ලොකු ක්‍රියාමාර්ගයක් නැහැ. ඒගොල්ලෝ මුස්ලිම් අය දැනට තර්ජනය කරමින් ඉන්නේ. දැනට සිංහල සංගවිලා ඉන්නවා. ඒකට ඔවුන් එළියට හොයාගත්ත ගමන් ඔවුන්ව ගහනවා මරනවා කියලා මුස්ලිම් අය තර්ජනය කරනවා. ඒ තර්ජනය කරපු අවස්ථාවල් අපි රෙකෝඩින් ඒ ඔක්කොම තියෙනවා. ඕක තමයි තත්ත්වේ. දැනට ඒ ගැන අපි අවදියෙන් ඉන්නවා.